මචල්ලා මම ඉල්ලීමක් කරනවා මේ වීඩියෝ එක පුළුවන් තරමක් හැකි පමණින් ෂෙයා කරන්නට පුළුවන් නම් බලගේ යාළුවෝ අතර මේක ෂෙයා කරලා මේ සලේගේ ජීවිතය ආරක්ෂා කරන්නට උපරිම හෙල්ප් එකක් බෑකප් එකක් දීපල. මොකද අපිට සුරේෂ් සලේ වැදගත් වෙන්නේ මේ පාස්කු ප්‍රහාරය සහ රාජපක්ෂලා අතර තියෙන සම්බන්ධතාවය දැන් මේ වෙනකොට ටිකෙන් ටික ස්ටෙප් බයි ස්ටෙප් දැන් මේ වෙනකොට එළිවිමින් සමාජයේ තොරතුරු අනාවරණය වෙන මොහතක අද උදෑසන මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සුරේෂ් සලේගේ මේ යාතින් කීප දෙනෙක් ඇවිල්ලා ඉන්න ඕක බලන්න. ඕට ගෙනපු කෑම එක. ඒ කෑම එක ඉස්සෙල්ලාම ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එක කෑම පිළිබඳව කියන්නේ පරීක්ෂා කරන නිලධාරී මාත්මෙක් විසින් එක පරීක්ෂා කරලා බලද්දී එම කෑම එකට වස ඒ කියන්නේ වස මිශ්‍ර කරලා තියනවා කියන මේ වෙනකොට හොයාගෙන තියෙනවා. පස්සේ අදාළ මේ කෑම ගෙනාපු ඒ යාතින් කීප දෙනාම අත්අඩංගුවට අරගෙන තියෙනවා මචල්ලා. ඉතින් මේක තාම මාධ්‍යයට දීලා නැහැ. ඉතින් මට මේක ආවේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අභ්‍යන්තර කටයුතු ආරංචි මාර්ග වලින් තමයි මචං ආවේ. ඉතින් බල අපි හැමෝම දන්නවා මේ සුරේෂ් සලේ කියන්නේ මේ රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු ප්‍රධානියෙක්. ඒ වගේම රාජපක්ෂලා වෙනුවෙන් රටේ ජාතිවාදී සංවිධාන වලට සහ රටේ ජාතිවාදී මේ අන්තවාදී සංවිධාන වලට මේ රජෙම මේ රටේ මිනිස්සුන්ගේ අහිංසක දුක් විඳින මිනිස්සුන්ගේ සල්ලි වලින් අන්තවාදීන් පෝෂණය කරන්න රාජ්‍ය බුද්ධි අංශයට අයත් සේවාවට අයත් මිලියන ගානක මුදලක් අර සාරං අශිල්ලට ලබා දීලා උන්ට මරාගෙන මරණ පුහුණුව දීලා උන්ට අව්‍යාවිත පුහුණුව දීලා අර මේ සාරං අශිල්ල ලබා අර පාස්කු ප්‍රහාරය එල්ල කරලා දැන් මේ වෙනකොට චෝදනා ලැබලා දැන් වෙනකොට ඒ චෝදනා වලින් දැන් මේ වෙනකොට ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි සාධක මේ සුරේෂ් සලේ තමයි මේක මේ ගෝඨාභය රාජපක්ෂගේ උවමනාවට මේක මේවලා තියෙන කියලා. දැන් මේ වෙනකොට තාවුරුමින් පවතින අවස්ථාවක තමයි මචං උන්ගේ යහති කීප දෙනෙක් ඇවිල්ලා වස දීලා තියෙන්නේ. මේ වස දීලා තියෙන්නේ වස කෑමට මිශ්‍ර කරේ මං හිතන විදිහට මචං අනිවාර්යයෙන්ම රාජපක්ෂලා CID එකේදී දැන් මරන්න මේ සුරේෂ් සලේව දැන් මේ වෙනකොට කටයුතු කරමින් ඉන්නවා. දැන් මොකක් කරද රාජපක්ෂලාගේ පශ්චාත් භාගීලා හිත ඇවුදී වුණා. අර ගෙරේටියට භූමි තෙල් දැම්මා වගේ අර පිස්සු බල්ලෝ වගේ මේ වෙනකොට පස් අක්කොලේ ගාගත්ත අර විකෘති සොම්බිලා වගේ තමයි දැන් මේ වෙනකොට රාජපක්ෂලාගේ දේශපාලනේ මේ වෙනකොට කඩාන් වැටලා තියෙන්නේ. ඉතින් මචං පරිස්සම් වෙන්න ඕනේ. මේ වර්තමාන ආණ්ඩුවට තියෙනවා වගකීමක්. අර මම ඊයේත් මේ වීඩියෝ කරා මේ පැහැදිලිවම කිව්වේ අර පිල්ලයානු සුරේෂ් සලේ වාම ආරක්ෂා කරන්න ඕනේ. මොකද මුන් ආරක්ෂා කරන්න කියන්නේ රට මේ රටේ මිනිස්සුන්ගේ මේ ආරක්ෂාව ගැන නෙමෙයි. මේ අර පාස්කු ප්‍රහාරයෙන් මේ කියපු අර අහිංසක වින්දිත ජනතාවට ඒ වින්දිත ජනතාවගේ පවුල් වලට සාධාරණයක් ඉටු කරන්න ඕනේ. අන්න ඒ වෙනුවෙන් හරි මුන්ව අනිවාර්යයෙන්ම ආරක්ෂා කරලා මුන්ගේ සියලු විස්තර දැනගෙන රාජපක්ෂලාට තදින්ම නීතිය ක්‍රියාත්මක කරලා රාජපක්ෂලාට ප්‍රේමම නීතිය අමුවට ගෙල්ල දඩුවම් කරනවා. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ මේ සුරේෂ් සලේවයි පිල්ලයන්වයි වාම ආරක්ෂා කරපල්ලා කියන කාරණා.